Hi guys, all of you are warmly welcome to my YouTube channel. ඉතින් මේක මගේ first long video එක. අද සාමාන්‍ය ඉස්කෝලේ දවසක්. ඉතින් දැන් මම මේ ඉස්කෝලෙන් ලෑස්ති වෙන්න තමයි හදන්නේ. දැන් වෙලාව 8ට වගේ ඇති. මාර ලස්සනයි මේ කඳුත් එක්ක ඈත පේනවා මාර ලස්සනට උදේ හින්දා. මට ඉස්කෝලේ තියෙන උදේවරුවේ එතකොට 12:00 වෙද්දි ඉවරයි ඉස්කෝලේ. දැන් මේ ඉස්කෝලේ ඉවර වෙලා තියෙන්නේ. අද මට ගක්කෝ විතරයි අරුබයිතෝ නෑ. ඉතින් මං එහෙමම ගෙදර යන්න නැතුව මගේ වැඩ වගේකුත් තිබ්බ හින්දා පොඩි බඩු වගේක් ගන්න තිබ්බ හින්දා එහෙමම ඩයිස් එකටයි පොඩ්ඩක් ඒ පැත්තට ගියා සූපා එකටයි. ක්ලෝ මැෂින් එකත් පොඩ්ඩක් try කරා. ඒ වුණාට හැම පාරම වගේ මේ පාරත් නෑ. මේ මං ඇවිල්ලින් ඩයිස් එකට. ඉතින් ඩයිස් එක ඊට පස්සේ ගොඩක් අය දන්නවා සිය කඩේ කියලාත් කියන සමහරු. මෙතන තියෙන්නේ ඔක්කොම 100ට. yen 100ට. සමහර ඒවා තියෙන 200ටත් 500ට 300ට ඒ ගණන් වලට තියෙනවා. yen 100ක් කියන්නේ ලංකා සල්ලියෙන් 200ක්. අතන මෙතන ගොඩක් ජාති තියෙනවා ලංකාවටත් වඩා ලාභෙට. අපිට එදිනෙදා දේවල් පොත් පෑන් පැන්සල් ඊට පස්සේ කෑම බීම වර්ග එක දේවල් ගෙදරට ඕන දේවල් පිඟන් කෝප්ප කිචන් එකේ දේවල් මේ හැමදේම වගේ තියෙනවා. පැල වර්ගත් තියෙන මේ අලුතෙන් ඇවිල්ලා තියෙන පැල ටිකක් තව.
ඔයාලත් ජපන් කෑම වර්ග බලන්න ආස ඇති කියලා හිතුව හින්දා තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. මේ වගේ තැන්වල ජපන් කෑම වගේම කොරියන් කෑම වර්ගත් තියෙනවා. මෙන්න මෙතන තිබ්බා ඉන්දියන් පොඩි කඩයක්. මං එතනින් අරන් ආවා පොඩි කෑම ටිකක්. එතන බිරියානි, ඊට පස්සේ සමෝසා, ඔය එග් කරි එක වර්ග ටිකක් තිබ්බා. මේ වගේ ෂොප්වල අපිට සම්පල් ටෙස් කරලා බලලම අපිට කැමති දේ ගන්න පුළුවන්. මේ මං ඇවිල්ලා ඉන්නේ මම යන්න ආසම තැනකට, ඇක්වේරියම් එකකට. ඉතින් මෙතනට වෙලා පැය ගාණක් වුණත් බලන් ඉන්න පුළුවන් මට. ඒ තරම් හිත නිවෙනවා මෙයාලව දැක්කහම. මෙතන බල් පැටව, පුස් පැටව, ඊට පස්සේ ගිනි පිග්ස්ලා වර්ග, ඊළඟට කුරුල්ලෝ වර්ග, එක වර්ග සත්තු ඉන්නවා. දැන් ඒ වැඩ ටිකත් කරගෙන බඩු ටිකත් අරගෙන මේ ගෙදර යන්න ගමන් ඉන්නේ. මේ මග පාට් එක ළඟම තියෙන view point එක මාරම ලස්සනයි. මෙතන ඉඳන් බැලුවට පස්සේ මේ හවස් වරුව. ඉතින් ඔය විදිහට තමයි මගේ අද දවස් ගත වුණේ. මේ වගේ වීඩියෝස් තව බලන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් පරිස්සමෙන් ඉන්න. Thank you so much. Sayonara.